ටඩා! මේ ළඟදි ගියා මට ආස හිතිලා ලිලි මලක් ගන්න ලස්සන ෆ්ලෝරා එකට. ඉතින් ඒ අතරෙදී මේ දවස්වල වීඩියෝ එකක් යන ජපනිස් වෝටර්මෙලන් එකක් එතන තිබ්බා. ඉතින් මට හරියට ආස හිතුණා ඒක කාලා බලන්න. මම එකක් ටැක් කරලා අරගෙන ආවා. ගෙනල්ලා දවස් දෙකක් වුණාට මට ඒක කන්න හම්බුනේ නෑ වැඩත් එක්ක. ඔන්න නිදහසේ සන්ඩේ දවසේ තමයි ඒක මම කන්න හිතුවේ. කාලා තියන අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ෆස්ට් ටයිම් අද තමයි කන්නේ. අනිත් අය මාත් එක්ක try කරලා බලමු කොයි වගේද කියලා. ඒක ඇත්තටම මම මේක කට් කළාමයි ගෙනාවේ. මේක කට් කරන්න කලින් හරියට passion fruit සුවඳක් තමයි මෙන්න මේකේ එළියෙන් ආවේ. මේ ගෙඩිය එළියෙන් ආවේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මම ගත්තේ මෙන්න මේ yellowish color එක තියෙන watermelon එක. sorry watermelon නෙමෙයි Japanese melon එක. ඉතින් මේකේ තිබ්බ green color එකකුත් මම මේ පාටිට ආසිතලම තමයි ගත්තේ. හරිම ලස්සන පාටක් තිබ්බේ. මේක ඇතුළ ඔයගොල්ලෝ දැකලා ඇති කැකිරි කියලා જાතියක්. සීනි කැකිරි දන්නවා ඒකෙන්ද මන්ද ඒකේ හරි අනිත් එකේ හරි කැකිරි කියලා જાතියක් තියෙනවා. මෙන්න මේකේ ඇතුලේ තියෙන්නේ ඒ විදියම ඇට ටිකක් තමයි නිකන් හරියට පිපිඤ්ඤා වල තියනවා වගේ චුට්ටක් ෂේප් ඒ වගේ එකක්. මේක ඉතින් මම කපලම ගත්තා. කපන්න කලින් passion fruit ස්මෙල් එකක් තිබ්බේ. දැන් නම් තියෙන්නේ අර සීනි කැකිරි වල වගේ තියෙන ස්මෙල් එකම තමයි. මට ඉතින් දැක්කම ආස හිතුණා කාලා බලන්න. අපි එකක් කාලා බලමු කොයි වගේද කියලා. හැම එකම කාලා බලන්න ඕනේ ලස්සනයි කියලා හිතෙනවා. ඉතින් කාපේ කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යයෙන්ම මාත් කාලා මේක මොන වගේ රසද තියෙන කියලා දැක්කවා. එහෙනම් කමු. හරි soft. හරිද? මේක ඇත්තටම මට රස එන්නේ මොකක්ද අර මම ඉස්සෙල්ලා කිව්ව සීනි කැකිරි වගේම තමයි මට රස එන්නේ. ඒ රසම තමයි මම හිතන්නේ මේක ලෙල්ල කන්න බෑ. ඒක ඝනකමයි. මං ඉතින් උඩ ටික විතරයි කන්නේ. ඒක soft ඒ වගේම තමයි අර රසත් එන්නේ මට සීනි කැකිරි වල ආපු ඒ රස තමයි. මේක මට දැනෙන රස වෙන අයට කොහොම වෙනවද කියලා මම දන්නේ නැහැ. ඉතින් මට දැනෙන්නේ මෙන්න මේකෙන් එන්න ඒ රස සීනි කැකිරි රහක් තමයි එන්නේ. ගොඩක් පැණි රසක් නැහැ. දැන් watermelon එක වගේ නෙමෙයි මේක. මේක වෙනස් පැණි රසක් නැහැ ගොඩක්. ඒනට කන්න පුළුවන්. ලොකු අවුලක් නැහැ. හැම එකම කාලා බලන්න ඕනේ හින්දා තමයි අරගත්තේ. ඔන්න ඔහොම තමයි Japanese melon එක. එහෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. bye.